ඔබට ඒ කාන්තී සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවන, ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවන, ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වශයෙන් සිහි කරනවන, ඔබේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට, බලධර්මයක් හැටියට, සීක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා, ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ මරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පින්වතුනි, දවසක් දෙවිවරු පිරිසක් දිව්‍ය ලෝකෙ සතුටු වෙමින් ප්‍රීති ഘോഷා කරනවා. දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිව්‍ය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීති ഘോഷා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින්පව් කියලා දෙයක් නෑ. ඕනේ අකුසලයක් කරපල්ලා. ඔය විපාක නෑ. කර්මඵල කියලා දෙයක් නෑ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය පිහිටන කාලේ, බලවත් වෙන කාලේ ලෝකෙ බොහෝ පිරිස අකුසල් වලට ලැජ්ජාව බය නැති වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් කරලා, පව්කම් කරලා, මිත්‍යා දෘෂ්ටියේ යුතුව කටයුතු කරලා බොහෝ පිරිස මරණින් මත්තේ අපාගාමී වෙනවා. ඒ කාලවල, මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල, බුද්ධ ශූන්‍ය කාලවල දිව්‍ය පිරිස අඩු වෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ වෙනකොට මිනිස්සු සද්ධාව ඇති කරගන්නවා, සිල් ගුණ දහම් රකින්නවා, දන් දෙනවා, පින් කරනවා, කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා, මෙලොව පරලොව පිළිගන්නවා, පාපයට බය ලැජ්ජාව ඇති වෙනවා. ඒ තුල බොහෝ පිරිස මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ගාථාවකින් කියනවා යේකේචි බුද්ධං සරණං ගතාසි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියොත් අවබෝධේ නතේ ගමිස්සන්ති අපාය, ඒ අය නම් අපායවල වලට වැටෙන්නේ නැහැ කිව්වා. පහාය මානුසං දේහම්